සුබ උදැසනක් සියලු දෙනාටම. මම අද උදෑසනම එක වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. අද ඉරිදා පොය දවස ඔක්කොම කඩවල් වහලා අද සාමාන්‍යයෙන් කිලෝ 2ක් වගේ තමයි කැඩුවේ. ඒක දුන්නා. තව තියෙන කඩන්න තියෙනවා. සම්පූර්ණයෙන් කැඩුවේ නෑ. හොඳටම පැහිච්ච ඒවායින් ටිකක් තමයි කඩලා දුන්නේ. මම මේ වීඩියෝ මාලාව හරහා හැමතිස්සෙම කතා කරන එක දෙයක් තමයි අඩුම වියදමින් කොහොමද අපේ පැල ටික හදාගන්නේ කියන කාරණේ ගැන කතා කරන්නේ. ඒකෙදි ප්‍රධානම දේ තමයි ඔයගොල්ලන්ට කියන්න ඕනේ මම කොහොමද පැල හදාගන්නේ කියන එක. පැල හදාගන්න විදිය ගැන කතා කරොත් එහෙම මුලින්ම පැල 30ක් හෝ 50ක් ගෙනල්ලා ස්කොට් බොන ඩාර්ක් ග්‍රීන් කියන ප්‍රභේදේ පැලවලට තමයි ප්‍රභේදයට තමයි ලොකු ඉල්ලුමක් තියෙන්නේ. තව ඊට අමතරව මම මගේ වෙවිලා තියෙනවා නයිමිරිස් ප්‍රභේදයක් මේ ආකාරයේ ප්‍රභේදයක්. ඒකට සාමාන්‍යයෙන් ඉල්ලුම අඩුයි. ඒකේ මේ ප්‍රභේදයට සාමාන්‍යයෙන් සුදු පැහැති ප්‍රභේදයට ඉල්ලුම් අඩුයි. සාමාන්‍යයෙන් ඉල්ලුම් වැඩි මේ ස්කොච් බොනට් ඩාර්ක් ග්‍රීන් කියන ප්‍රභේදයට තමයි ඉල්ලුම් වැඩි. සරලව කිව්වොත් එම සාමාන්‍යයෙන් සුදු පැහැයක ස්කොච් බොනට් ඩාර්ක් ග්‍රීන් එකට වඩා රුපියල් 100 200ක අඩුවෙන් තමයි කිලෝක මිල තීරණය වෙන්නේ. මම හැම වෙලාවෙම කතා කරේ මේ තියෙන්නේ සුදු වර්ගයේ පැල වර්ගයක්. ඒවා දියේදී වැඩි හරියම මම මෙතන මේ දාලා තියෙන ස්කොච් බොනට් ඩාර්ක් ග්‍රීන් එකේ මම පැල තවන් කරගත්ත පොඩි පැල ටිකක් තියෙන්නේ. ඒ ප්‍රභේදෙම මේ ට්‍රේ එකකින් ගත්ත ගිය සතියේ ගත්ත පැල ටික මම තවන් කරලා තියෙනවා. එතකොට පැල 30කින් වගා කරද්දී පැය 30ක් හෝ 50කින් එයි අස්වැන්න හොඳම අස්වැන්නක් සරුවට හැදිලා ඉන්න සරු සහිත ගහක් වැඩි බරක් තියෙන හොඳ පිරිපුන් කරල් ඉදවලා ඒකේ ඇට වලින් පැල ලබා ගැනීම සිදු කළ යුතුයි අනිවාර්යයෙන්ම අපි පැල ගාන වැඩි කිරීමේදී. ඒක තමයි සාර්ථකම ක්‍රමය. අනිත් එක තමයි ගොඩක් අය කතා කරන YouTube channel වල කමෙන්ට් දාලා අහන ප්‍රශ්න වගේ තමයි හාවලාගේ අර ප්ලාන්ටේෂන් එකේ පැල හොඳද නරකද? අර පැල හරි නෑ. මම ගෙනාව පැල 50ක් පැල 50න් 20ක් හරි ගියා 30ක් හරි ගියේ නෑ. ඒ වගේ එක එක කමෙන්ට් දානවා. සමහරු Facebook එකේ කමෙන්ට් දාලා තියෙනවා මේ ප්ලාන්ටේෂන් එකේ පැල හොඳද නරකද කියලා. ඒකට මම එක දෙයක් කියන්නම්. ප්‍රධානම දේ තමයි අර ප්ලාන්ටේෂන් එකේ පැල හොඳයි මේ ප්ලාන්ටේෂන් එකේ පැල හරි නෑ කියන එක කියනවා නම් එහෙම ඒක සම්පූර්ණ බොරු කතාවක්. ඒ තමන් ගැන දෙයක් කරගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් තමයි කියන්නේ. එහෙම දෙයක් නෑ. ඕනම පැල තවානකින් බලාපොරොත්තු වෙන්නේ මුල් පැල 30ක් හෝ 50ක් අරගෙන ඊළඟට පැල වර්ධනය කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සාර්ථක වුණොත් එහෙම ඒ පැල තවාණෙන් තමයි පැල ගන්නෙ. ඒක නිසා ඕනම පැල තවානකින් දෙන පැල ඉතා උසස් පැල දෙන්න බලාපොරොත්තු වෙන්නේ උපරිම ආකාරයෙන් දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සුළු සුළු අඩුපාඩුකම් වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න පැල තවානක සාමාන්‍යයෙන් හොඳම පැල තමයි ඔබට සපයන්න බලාපොරොත්තු වෙන්නේ. මම පැල තවන් කරන්නේ නැහැ දැන්ට. මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මගේ නාලිකාව සමග සම්බන්ධ වෙලා ඉන්න අයට මොකක් හරි සාධාරණ ක්‍රමවේදයක් මගින් පැල සැපීමට ලංකාව වටේම කුරිය කරනවා නම් එහෙම 800ක් 900ක් යන කුරිය ගාස්තු විදියට පොඩි රුපියල් පැල 100ක් යවනවා රුපියල් 500කට වගේ කුරිය ගාස්තුයි රුපියල් 1500ක වගේ ප්‍රමාණයකට පැල 100ක් යවන්න මම බලාපොරොත්තු වෙනවා. මම දැන්ට කරන්නේ නැහැ. දැන්ට පැල තවන් කිරීමක් සිදු කරන්නේ නැහැ.
මගේ පැල ටික 1000ක් වෙනකම් වර්ධනය කර ගැනීමක් තමයි මම මේ වෙලාවේ කියන්නේ. මම හැම වෙලාවෙම කියන දේ තමයි නයිමිරිස් වගාවෙන් ලොකු ලාභයක් තියෙනවා. පැල 600ක මෙතන පැල 700ක වගාවක් තියෙන්නේ. පැල 600ක වගාවකට ඔබ යොමු වෙන 600ක වගාවක මම වීඩියෝ කරා පොහොර සඳහා යන ගාස්තු කොහොමද ඒ ආකාරව සාමාන්‍යයෙන් දවස් 10න් 10ට කැඩුවත් සාමාන්‍යයෙන් පැලයකින් ග්‍රෑම් 100ක් කඩන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට පැලකින් ග්‍රෑම් 100ක් කියන්නේ සති දවස් 10න් 10ට පැල 600කින් කිලෝ 60ක් කඩන්න පුළුවන්. මාසෙටම කිලෝ 180ක් කඩන්න පුළුවන්. කිලෝ 180ක් කියන්නේ 10 ගානේ දුන්නත් 1,80,000ක්. 1,80,000ට පොහොර සඳහා යන්නේ පොහොර කෘමිනාශක ඒ එරුනම දිලීරනාශක සඳහා යන්නේ රුපියල් 30,000ක් වගේ මුදලක්. 1,50,000ක ඔබට ලාභයක් ඉතුරු කර ගන්න පුළුවන්. ප්‍රධානම දේ තමයි ওই ටික නාලිකාව සමග රැඳී සිටින්න මම හැම වෙලාවෙම කතා කරන්නේ අඩු වියදමකින් කොහොමද නයිමිරිස් වගාව කරගෙන යන්නේ කියන එක කාරණේ සම්බන්ධ තමයි කතා කරන්නේ. එතකොට මම මෙතනදී බලාපොරොත්තු වෙනවා එක දෙයක් තමයි පස් මිශ්‍රණය ගැන සමහරව කතා කරනවා. පස් මිශ්‍රණයට අපි ගන්නේ මතු පිට පස් තුනක් කොම්පෝස් එකක් කරදහය එකක් ඒ විදිහට තමයි පස් මිශ්‍රණය හදාගන්නේ. එතකොට අපි පොහොර භාවිතය සම්බන්ධව මම කලින් වීඩියෝ එකේදී මම කතා කරා කොහොමද පොහොර කාලසටහන යන්නේ කොහොමද. ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකේදී මම කතා කරන බලාපොරොත්තු වෙන ලබන සතිය වීඩියෝ කෘමිනාශක යොදන්නේ කොහොමද, ඊට අමතරව දිලීරනාශක යොදන ආකාරය කොහොමද දිලීරනාශක යොදන්නේ ඒ ගැන ඉදිරි වීඩියෝ වලදී කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ තියෙන්නේ මම පොඩියට හදාගෙන යන මගේ ගැඩවිලි පොහොර බකට් එක. ඒකෙදි මම පෙන්නන්නම් මේ ගැඩවිලි මේ ඉන්නේ ගැඩවිලි. කොච්චරක් ඉන්නවද කියලා ඔබටම බලා ගන්න පුළුවන්. මුන් තමයි කාලා ඉල්ලා පොහොර කරන්නේ. එතකොට මම කොම්පෝස් විදියට පාවිච්චි කරන්නේ මේ ගැඩවිලි පොහොර මම හදාගෙන කොම්පෝස් විදියට පාවිච්චි කරන්නේ මම ගැඩවිලි පොහොර එක. ගැඩවිලි පොහොරම ඕනේ තමන්ට පුළුවන් විදියට කොම්පෝස් පාවිච්චි කරන්න. පස් මිශ්‍රණය හදද්දී මතු පිට පස් තුනක් සඳහා කොම්පෝස් එකයි කරදාහය එකයි මිශ්‍ර කරලා තමන්ගේ පැල ටික හදාගන්න. ඒ ආකාරයෙන් තමන්ගේ පොහොර මිශ්‍රණය හරියාකාරව පොහොර භාවිතා කිරීමේදී නියමිත කාලසටහනකට අනුකූලව පොහොර දමාගෙන යන්න. අනිත් එක තමයි මෙතනදී ප්‍රධාන වශයෙන්ම මම කතා කරන්නේ හැම වෙලාවෙම කියන දේ තමයි අඩු වියදමින් කොහොමද නයිමිරිස් වගාව කරන්නේ, කොහොමද ආදායමක් එන්නේ. මමත් රැකියාවක් කරන ගමන් තමයි මේ නයිමිරිස් වගාව කරගෙන යන්නේ. පැලවල ප්‍රශ්න එන්න පුළුවන් මේ වගේ කොළ කොඩවීම පැල පහකට එකක් වගේ සාමාන්‍යයෙන් එන්න පුළුවන්. ඒ ගැන ඒක අපි හරියාකාරව කෘමිනාශක පාවිච්චි කරනවා නම් දිලීරනාශක පාවිච්චි කරනවා නම් එහෙම මේ ගැටලුව ගොඩක් අවම කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොළ කොඩවීම හිටු මැරීම කියන රෝගීන් තත්ත්වය සාමාන්‍ය දෙයක් නයිමිරිස් වගාවේදී. ඒක නිසා කිසි විටක සැලෙන්න එපා. කොළ කොඩ වුණා, හිටු පැල කහ වෙනවා, ආස්වැන්නෙන් පස්සේ පළදාවක් නැහැ. ඒ විදියට
සැලෙන්න එපා. තමන්ගේ වගාව කරගෙන යන්න. මං කියන්නේ ලොකු ආදායම් මාර්ගයකට යාමේ හැකියාව තියෙනවා. ඒක නිසා ඔබ නයිමිරිස් වගාවෙන් ඈත් වෙන්න එපා. අනිත් දැන් මිරිස්, මාළු මිරිස් වගේම ඒ විදියටම වගා කරන ප්‍රවේදයක් නයිමිරිස්. ඒ වුණාට මිරිස් වල ඉල්ලුම තින්නේ මිරිස් කිලෝ එකක මිල 300ත් 400ත් අතර යන්නේ. නයිමිරිස් කිලෝ එකක මිල රුපියල් 1000ක් වෙනවා. එතකොට එකම විදියට මිරිස් වල අස්වැන්න වගේම නයිමිරිස් වල අස්වැන්නත් සමානයි. ඒක නිසා මිරිස් වලට වඩා සාමාන්‍යයෙන් පොඩි රෝගී තත්ත්වයන් ඇති වෙනවා. කොළ කොට වීම වැඩි, පිටු මැරීම වැඩි, රෝගී තත්ත්වයන් වල මුහුණ දෙන්න වෙනවා. ඒ වුණාට ලොකු ආදායමකට යන්න පුළුවන් නයිමිරිස් වගාව තුලින්. ඒක නිසා හැමෝටම හැම වෙලාවෙම පුන මම කියන්නේ නයිමිරිස් වගාවට යොමු වෙන්න. ඒ වගේම තමයි මොන හරි විශේෂ දෙයක් ඔබත් එක්ක දැනුම බෙදා ගන්න අවශ්‍ය වෙනවා. මේ නාලිකාව සමග රැඳී සිටින්න මම කියන්නේ මේ නාලිකාව සමගම රැඳී සිටින්න කියලා. ගොඩක් නාලිකා තියෙනවා නයිමිරිස් වගාව ගැන කරන. ඒක නිසා හරියාකාරව නයිමිරිස් වවමු. මේ එලිමානේ කර නයිමිරිස් වගාව ටනල් මෝන්නේ එලිමානේ කරන්න පුළුවන්. මේ එලිමානේ කරගෙන යන්නේ සාමාන්‍ය පැල 700යි. පැල 700 වැඩි කිරි කරගෙන යන ගමනක් තියෙන්නේ. එකතු වෙලා ඉල්ල කොහොමද අත්දැකීම් බෙදාගෙන මේක කරගෙන යමු. උපරිම අඩු වියදමකින් කොහොමද කරගෙන යන්නේ කියන එක ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අතේ තියෙන මුදලට ලොකු ආදායමක් ලබා ගැනීම සඳහා කොහොමද මේ නයිමිරිස් වගාව කරගෙන යන්නේ කියලා. අපි එකක් තමයි මේ නයිමිරිස් වගාව කරගෙන යද්දී පැල 100ක් වගේ ප්‍රමාණයක් කරාට පස්සේ ඒක පුද්ගල ව්‍යාපාරයක් විදිහට රජයේ ලියාපදිංචි වෙලා ණයක් අරගෙන මේ පැල ප්‍රමාණය තමන්ගේ අත්දැකීම් එක වැඩි කරගෙන යන්න පුළුවන්. ඒක පුද්ගලයා ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි වීමේදී රජය හරහා ලොකු වරප්‍රසාද ගාණක් භුක්ති විඳින්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙයි කියන්නේ හරියාකාරව කරගෙන යන බලාපොරොත්තුවක් තියෙනවා නම් රජයේ ලියාපදිංචි වෙලා බැංකු ලෝන් එකට ගිහිල්ලා ලොකු ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්න පුළුවන්. හරියාකාර කරනවා පමණක් ඒක පුද්ගල ව්‍යාපාරයක් විදිහට නයිමිරිස් වගාව රෙජිස්ටර් කරගන්න. හේතුව තමයි රජයට මේ තමන් ඒක පුද්ගල ව්‍යාපාරයක් විදිහට කරද්දී රජයට සුළු මුදලක් බදු වශයෙන් ගෙවන්න වෙනවා. සුළු මුදලයි. හැම වෙලාවෙම කියන්නේ ඒක පුද්ගල ව්‍යාපාරයක් විදිහට ලියාපදිංචි වෙලා තමන්ගේ ආදායම වැඩි කරගන්න කියන එක කාරණේ තමයි කියන්නේ මේ නයිමිරිස් වගාව. නයිමිරිස් වගාව තමන්ට අතේ තියෙන මුදලින් පටන් ගන්න. තමන් හරියාකාරව නයිමිරිස් වගාව කරගෙන යන්න. ප්‍රධානම කාරණේ මට කියන්න තියෙන එකයි. මම ඊළඟ සතිය වීඩියෝයේ කොහොමද කෘමිනාශක පාවිච්චි කරන්න කියන එක ගැන මම කරන්නම්. කොහොමද කෘමිනාශක භාවිතා කරන්නේ, දිලීරනාශක විදියට මොනවද පාවිච්චි කරන්නේ, කොහොමද පාවිච්චි කරන්නේ යන කාරණේ ඊළඟ වීඩියෝ මාලාවෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. අදට මම සමුගන්නම්. ප්‍රධානම දේ තමයි මම කියන්න බලාපොරොත්තු වෙන්නේ හරියාකාරව නයිමිරිස් වවමු. ලොකු ආදායමකට අපි යමු. අඩු වියදමින් නයිමිරිස් වවමු. ලොකු ආදායමකට යමු. ඒ වගේම තමයි රැකියාවක් කරන අතර වාරේ මේ වගාව කරගෙන යන්න මේ කිසි ගැටලුවක් නැහැ. ප්‍රධානම කාරණේ ඒකයි.